සැක් මොකටද පැයදා කනෝ හායි මේ කනෝ කියන්න හරිද යන්න බෑ මට වහාම කියන්න විභාගය කොහොමද කියලා මාව ඔයා මතක මතක නැති වෙන්නේ නෑනේ ඔව්නේ ස්කයි හායි මං ආයි නෑ විද්‍යාව මාර සැපනේ මං දැක්ක පේපර් එක ඕකේ කියලා දාගන්නවා. උඩ නැගගෙන ලිව්වනේ විද්‍යාව එහෙම මට ඉනුත් හායි ගේම් මෑන් සැක් කියන්නේ මගේ ඩයලොග් එක ඩියලොග්නේ සැක් කෝ අඳුරගන්න පුළුවන්ද සැක් මාව? දෙක්සේ මොකක්ද දාලා මේ ගේමින් අඳුරගන්න පුළුවන්ද? අයියා ඕ තව පැයයි 15. බෑනේ කවුද ගේම් මෑන් කියලා මං දැකලා නෑ සැක් කියන එක මාත් ඒ කාලේ ඉඳන් කියන්නේ ගේම් මෑන් කවුද ඔයා ආට ඇතුළට දෙන්න channel එක කරන එක බලන්න. කවුද බලන්න? කනවා මේයිනේ අර මට ඔයා වීඩියෝ 3කට කමෙන්ට් දාලා තිබ්බේ. මතකද බලන්න. ගේම් මෑන් මේ සැරේ ඕඩර් ලිව්වේ කවුද කියලා අහනවා. හරි මට යාන්තම් මතකයක් තියෙනවා හැබැයි හරියටම මතක නෑ මෙදා සැරේ ඔලවල් ලිව්වේ කවුද මං යනවා ධෝනි කතා කරනවා DM එකට. යන්න නැත්තම් හරි පස්ස බයි යතුරට thank you කියලා. යතුරට තැන්කියු මේකේ මේ ඉංග්‍රීසි ට්‍රාන්ස් එක එන්නේ හරියටම නෙවෙයි ඔව් හරි මතකයි ගේමක් ගහන්න තියෙන වෙලාව ළඟදී ලයිව් කරන්න ගත්තේ නෑ මං ලයිව් කරන්න නම් ගොඩක් දවස්වලනේ මං දැම්මේ නෑ කාලයක් යනකම් මේ ඊයේ ඉඳන් තමයි ආපහු පටන් ගත්තේ ඇයි ඉංග්‍රීසියෙන්ද එන්නේ chat එක ඔව්වනේ කියලා. මේ ගේම් මෑන් මේවට 1000 පෑලනේ මට මතක විදිහට හරියටම ඒකක් නෑනේ අද හදාගත්තත් මම ලයිව් එකක් දානවා පුළුවන්. හදමු මේක ඉවර වෙලා 6:30. වොල්ෆි හදන්න මේක විදිහක් නෑනේ මං තනියෙන් දැම්මහම මේකේ නම් හදන්න පුළුවන් ඒ තමයි මාත් මේකේ කිව්වේ මම නැහැ සෙටින් කලින් එකක් කරමුකෝ ඉවට අහන්නේ නම මොකක්ද ඔයා කියලා අහනවා. ඒකත් ලෙෂා තමයි එහෙම එකක් නෑනේ මේකේ